ඔබ සාදරයෙන් රෝස්ගේ පන්හිඳ වෙත පිළිගනිමි. මෙවැනි කතාවන් කියවීම සඳහා මෙම channel එක subscribe කර තබා ගන්න. වීඩියෝවක් පළ කළ සැනින් දැනගැනීම සඳහා bell icon එකද සක්‍රිය කරගන්න. එහෙනම් අද කතාවට යමු. ඔබ මගේ වේනම් කතාවේ 12 වන දිගහැරීමයි මේ. මොකෝ කෙල්ලේ මේ අමාරුවෙන් වගේ ඊයේ දාන වැඩ ඉවර වෙද්දි පරක්කු වුණානේ බං මේ මහන්සි ඒ නිසා. මන් දැක්කා හැම වැඩක්ම ඔළුවේ ගහන් කරනවා. ඒකයි මාත් කරදර කරන්න ආවේ නැත්තේ. උඹ ආ වැඩේ කරලා ගියානේ. මොකද්ද යකෝ ආ වැඩේ කිව්වේ? ඇයි උඹ ආවේ දාන්නේ හොඳට බඩ පිරෙන්න කන්නනේ? මට අහනත් එක්ක කවුද කියන පුදුම කෙල්ලෙක් නේ මෙච්චර කනවද කියලා. අනේ මේ මගේ අක්ෂය ආවඩ කරගන්නත් ඔය හිටු. හා මේ ඒක නෙමෙයි. අද එයා එනවා කිව්ව ඔෆිස් ඉවරලා. පාක් යමු. කවුද බං? නේහට දන්නවා මේ අවිෂ්ක ගැන තමයි කියන්නේ කියලා. ඒත් කෙල්ලගේ ලැජ්ජාව නිසාම නමම කියව ගන්න ඕන නිසායි තේරුනේ නෑ වගේ අහන්නේ. වෙන කවුද? මගේ වෙන්න හබියා. අම්මේ නම කියනව ඇහුනේවත් නෑ පළ. හරි හවස යමු එහෙනම්. කොහෙද බං දුවන්නේ? නේහා ඉඳහන්. බෑක්. මුදියට කෑවේ නැද්ද? නෑ බං කෑවා. අනේ මන්දා ඇඟට මොකද්ද වගේ. හවස ඩොක්ටර් ගාවට ගිහින් යමු. ඊයේ මහන්සි වෙච්ච නිසා වෙන්න ඇති. යමුද? ඇඟට ඕකේද දැන්? ඕ බං අවුලක් නෑ. මන් දෙයක් අහන්නද? අහපන් බලන්න. උඹ කොකටත් ප්‍රෙග්නන්සි චෙක් අප් එකක් කරලා බැලුවම හොඳ නැද්ද? මොකා? ඇයි අකෝ මොකා ගන්නෙ? ඕනේ බං. මට හිතුන්නේ නෑනේ. එයා විත්තක්ද? මම දන්නේ අද චෙක් කරලා බලන්න ඕනේ. අම්මෝ කෙල්ල රත් වෙලා සතුටුමද කොහෙද? මේ සතුට මුහුණ එහෙම තියාගනි. ලස්සනයි. ඒත් මැනික මේක එහෙම දෙයක් නොවෙන්නත් පුළුවන්. බලාපොරොත්තු ගොඩක් තියාගන්න නැතුව පොඩි චෙකින් එකක් දාලා බලපන්. හරිද? අන්න කායකාව යමුද? good evening. මේ ඉන්නේ මගේ හොඳම යාළුවා නිහංස. මං නංගි වඳිනවද? දැකලා පුරුදුයි. ඔව් අයියේ අපි ගිහින්ම හැම දෙයක් ගැනම කතා කරමු. රේණු පිටිපස්ස හැරී නේහ දෙස බලන්න විය. මද වේලාවකින් ඔවුන් පාක් එකට පැමිණියේය. කියන්න නග මොකද කතා කරන්න තියනවා කිව්වේ? අයියට අනවශ්‍ය දන්නව නේද? ඔව් ඌ මගේ බොක්ක. දැනුයි මතක් වුණේ අනහස්ගේ GS නේද මේ? අම්මෝ අදර ගන්නත් බැරි වුණා මට. ඔව් අයියේ. ඉතින් කොහමද? අනහස් හොඳින්ද? දැන් බැඳලා වෙන්නේ නැතිනේ. කොහමද දෙනම පැන අරගෙන හිටියේ? ඔව් අයියේ බැඳලා. අයියට කොහමද? මං හොඳින්. මටත් දැන් හොඳ පාර්ට්නර් කෙනෙක් ඉන්නවා මාව ආදරෙන් බලාගන්න. අවිෂ්ක එහෙම කියන රේණුගේ අත අල්ලගන්න විය. ට්‍රින්. අනහස් කියන්න. කොහෙද ඉන්නේ? මං පාක් ආවා අනහස්. මට යාළුවෙක් කෝල් කරලා කිව්වා ඒකයි ගත්තේ. ඇයි යනවා කියලා ගියේ නැත්තේ? කාන්නාවට තමයි එහෙම කරේ. මෙතන වාගේ හොඳ යාළුවෙකුත් ඉන්නවා. කතා කරලා බලන්න අඳුරනවද කියලා. දෙන්න. මම අවිෂ්කට ෆෝන් එක දුන්න විතරයි දෙන්නම hina වෙවි බර කතාවක්. ටික වේලාවකින් අනහස් ආවා එතනටම. ඉතින් හැමෝම එකතුලා රස කතා ලෝක හිටියා අතීත. රෑ වේගෙන එන නිසාම අපි ආව යන්නට. ඒ දිනට තනි වෙන්න දීලා. අම්මෝ ඌ තාම එහෙමයි නේද? ඔව් අනේ හරි හොඳ අයියා කෙනෙක්. කොහෙද? එයාව ආශ්‍රය කළාත් බලන්න බැරි වුණානේ. ඇයි ආශ්‍රය කරා නම් එයාව බඳින්නද හිතුවේ? අප්පෝ ඔව් එහෙම තමයි හිතුවේ. එහෙම අදහස. ගෙදර ගිහින් බලාගමුකෝ නෝනා ඒකත්. අපෝ මේ ඒක නෙමෙයි. දැන් ගියේ ඌ අතන හොඳ එකෙක්ද කියලා බලන්නනේ. දැන් හරිද? ඔව් දැන් හරි. ඒත් ඔයා කොහොමද දන්නේ? ඒකට තමයි ගියේ කියලා. මෙච්චර කල් ඔයා එක්ක ඉඳලා දන්නේ නැත්තම් තමයි පුදුම. හරි කොහොමද දන්නේ? මේකයි. ඔයා ඉස්සරින් ඉඳන්ම ඔයා ආදරය කරන හැමෝගෙම හොඳ විතරයි හිතුවේ. ඒගොල්ලෝ වෙන ඕනම දෙයක් කරන කෙනෙක්. ඉතින් ඔයාට ඕන වුණේ ඔයාගේ යාළුවා බඳින්න යන කෙනා ඇත්තටම හොඳයිද කියලා බලාගන්න. එහෙම නේද? මම මොකුත් නොකිය අනහස්ගේ වම් අතට බර වුණේ දැනිච්ච ආදරය නිසා. මනසට තව මනසෙ මෙච්චර තේරුම් ගන්න පුළුවන්ද?
මෙච්චර ආදරේ දෙන්න පුළුවන්ද? ඒක මහා අමුතු හැඟීමක්. වචන වලට පෙරලන්න අමාරු. ඒත් සුන්දර. බහිමුනේ දැන් මගේ අත කැඩිලා වැටේ නැත්තම්. මං අතේ එල්ලනව තමයි කැඩෙන්නේ. වෙන උන්නම් කමක් නෑ. එහෙම නේද? මොකක්ද මේ කතාවේ තේරුම? කවුද වෙනුන් මෙහෙම ඉඳලා තියෙන්නේ කියනවා බලන්න. කියනස් විහිළුවට මෙන් නැහැ කන මිරිකන්න විය. ආව් කන රිදෙන අත්තරින් අම්මේ මෙන්න ආගේ පුතා මාව මරනෝ. මොකෝ මේ අනහස් මොකද මේ කරන්නේ අත්තරින්න දුව. අම්මා මේක මේ රඟනෝ මේ පොඩියට අල්ලන් ඉන්නේ මේ විහිළුවට. ඇත්තද? මම ඔඩ හිනාවක් පෑව නෙමි පෑවුණා. අම්මා හිනාවේ කාමරේට ගියා. අපිත් ආවා ඉතින්. අම්මා නේහාද වැඩට ගියේ නෑ ඇඟට අමාරුයිලු. මං හාෆ් ඩේ ගිහින් එන්නම්. මීටින් එකක් තියෙන නැත්තම් යන්නේ නෑ මං. පොඩ්ඩක් බලන්න අම්මා. මං ඉක්මනට එන්නම්. හා පුතා මං බලා ගන්න. ඔයා හවස ડોක්ටර් ගාවට එක්කන් යන්න හරිද? මාත් එහෙම කරන්න තමයි හිතුවේ අම්මා. හා පුතා එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න. අනුහස් අම්මටත් වැඳලා යන්න විය. අම්මා සුප් එකකුත් හදන්න නේහා වෙත ගියේය. දූ ඕ අම්මා දොර ඇරලා තියෙන්න එන්න. දැන් කොහමද? තිබ්බට හොඳයි අම්මා. මේ සුප් එක බීලා ඉන්න. පෙරේද මහන්සි වුණානේ ඒකයි මේ. අම්මා කතා කරන් ඉද්දිම නේහා නැගිට බාත් รู ම් එක වෙත දිව්වේය. අම්මද පසුපස ගොස් පිට අත ගෑවේය. දූ ඕ අම්මා සුභාරංචියක්වත්ද? තාම චෙක් කරේ නෑ අම්මා. බයයි වගේ. නිකන් හරි නැතිනම් ඒකයි චෙක් කරේ නැත්තේ. එහෙම බෑනේ දූ. මොනවද කියලා දැනගන්නවත් චෙක් කරන්න ඕනේනේ. දැන් තියේද? ඔව් එකක් ගත්තා. එහෙනම් දැන් ගිහින් බලන්න. ට්‍රින් ට්‍රින්. නිහගේ ෆෝන් එක නාද වෙන්න විය. මෙන්න වෙලාවටම පුතා කතා කරන්න මං යන්නම්. හලෝ අනුහස් කියන්න. කෝල් කරාම ආන්සර් කරන්න මෙච්චර වෙලාද? අනේ මම වොෂ්රූම් එකේ හිටියේ. සෝරි. දැන් කොහමද? මේ එන ගමන් ලෑස්ති වෙලා ඉන්නේ ડોක්ටර් ගාවට යමු. නෑ අනුහස් එපා. මට දැන් හොඳයි. මේ උදේ ගොඩක් අමාරුවෙන් හිටියේ. ලෙඩ හංගන්න ලෑස්ති වෙන්න එපා. ගිහින් බෙහෙත් අරන් එමු. අනේ ඇත්ත කියන්න. ඕනේ නම් අම්මගෙන් අහන්න. මම අම්මට ෆෝන් එක දුන්නේ මං හොඳින් කියලා කියන්න කියලා. අම්මත් ඒ වගේම කියපු නිසා අනුහස් එකඟ වුණා නොයා ඉන්න. මං අම්මට කිව්වා මේ මොකක් ගැනවත් අනුහස්ට කියන්න එපායි කියලා. මම්ම කියන්නම් කිව්වා. අම්මා හරි ආදරෙන් මගේ නල්ල සිපි ගත්තා. හලෝ බං. කියහන්. මේ අසංක පුස්ටා සනීප නෑලු. බ්ලඩ් කැන්සර් එකක්ලු. ඊයේ තමයි හොයාගෙන තියෙන්නේ. දැනටමත් ඉන්නේ ස්ටේජ් 3ලු බං. බේර ගන්න නම් අමාරු වෙයිලු. මොකක්? ඒ කොහොමද එහෙම වෙලා තියෙන්නේ? ගිය සතියේත් හොඳට හිටියනේ. අනේ මන්ද බං ලේ වමනේ ගිහින් බල්ලා තියෙන්නේ. උඹට කරලා තියෙන හැම නපුරු කමකට තමයි ඔහොම උනේ. ඊ ආවිෂ්කේක කතා කරලා රේනට හැමදේම කිව්වා. එකක් නෑර. මොකද මන් දන්නව රේනට මං එයාට ඒ දේ හංගපු එක ඇල්ලුවේ නෑ කියලා. මට සම්බන්ධයි. කතාවට කැමති නම් ලයික් කර ඔබේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න.